අපි මේ ස්ටගන්ගේ වැඩේ ඉවර කරා සෑහෙන වෙලාවක් ගියා. අතත් එක්ක වයිබ්‍රේට් වෙනවා. මේ ඇලපීෂියා ඒරියාස් තිබ්බ ගොඩක්. ඉතින් මේ කලින් වගේ දන්නේ නැති. එයාගේ මේ බවුන්ඩරිස් ඔක්කොම ක්‍රියේට් කරලා තියෙන්නේ. ඇත්තටම මේක ෆුල් හෙඩ් ට්‍රීට්මන්ට් එකක්. ඒ කියන්නේ කොණ්ඩේ ටිකක් මේ ටිකේ තිබුණාට ඒ වයිත් එයාගේ මේ යන කොණ්ඩයක් තිබුණේ සෑහෙන පැචස් තිබුණා. ඉතින් අපි පටන් ගත්ත වැඩේ එහෙම ෆුල් හෙඩ් විදිහටම ඉවර කරලා දැම්මා. ඒ දැන් මෙයාට මේ ඇත්තටම ඇලපීෂියා තිබ්බත් එකයි නැතත් එකයි. ඒ කියන්නේ තව වැඩි වුණත් එයාගේ ඇලපීෂියා තියෙන ඒරියාස් වැඩි වුණත් කිසිම ප්‍රශ්නයක් එයාට නැහැ. හිතන්න දෙයක් නැහැ. නෝට් එකට කපලා තියාගෙන ඉන්න තාක්කල් කිසි ගැටලුවක් නැතුව එයාට වැඩේ කරන් යන්න පුළුවන්. ඒ වගේම අපි කන්සල්ටේෂන් එකක් කරනකොට මේ ක්ලයන්ට්ස්ලාට අපි කියනවා ආගේ එක්ස්පෙක්ටේෂන් එකේදී මෙන්න මෙහෙමයි මෙන්න මේ වගේ ඒජ් එක නම් 6 years 7 years වගේ යංග ලුක් එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඔක්කොම ෆිල් කරලා දෙනවා සෙකන්ඩ් සෙෂන් එකේ. එයා අඩුපාඩුවක් මෙතන නැහැ කියලා කියනකම් අපි එයාගෙන් අහනවා. වැඩේ කොහොමද මෙහෙමද? ඉතින් මෙයාත් සෑහෙන ෆලෝ කරලා ගොඩාක් කල්පනා කරලා මේ ඇලපීෂියා විතරයි වහන්න අයිඩියා එකක් තිබුණා. ඉතින් දැන් මේ චේන්ජ් එකට අපි මේ වෙනස් කරගෙන මේ ඔක්කොම හදාගන්න කියලා මම සජෙෂන් එකක් දුන්නා. එයා ඒක පිළිගත්තා. ඒ වගේම මාව ගොඩක් විශ්වාස කරා මුලින් ඉඳලම. වැඩේ ඒ කියන්නේ එයා මුලින් ඉඳලම කිව්වේ මෙහෙමයි මම හොයලා බැලුවා මේ මට විශ්වාසයි ඔයා වැඩේ කරයි එහෙම කියලා ලොකු විශ්වාසයක් තිබුණා ඉතින්. ඉතින් අපි බලමු එයාගෙන් තහලා මොකද විස්තරය කියලා. ඇත්තටම මේ චනුක කියන්නේ ඇත්තටම වැඩේකදී මම මූණ අපි කරපොන්ද නෙමෙයි. හරි මේ මොකද හේතුව සෑහෙන දක්ෂ පුද්ගලයෙක් මේ සම්බන්ධ මේ ඉන්ඩස්ට්‍රි සම්බන්ධයෙන් මොකද හේතුව සෑහෙන ලොකු වෙනසක් කරා මගේ තිබ්බ විදිහ නෙමෙයි. දැන් ලොකු වෙනසක් ඇත්තටම තිබ්බ විදිහට වඩා ඉතින් ඇත්තටම සන්තෝෂයි මේ ට්‍රීට්මන්ට් එක බොහොම වේදනාව අඩුවෙන්ම බොහොම ලස්සනට වැඩි අන්තිමට නම් ටිකක් රිදුනා. ඒ කියන්නේ තුන්වෙනි ලේයර් එක දාන්න ටිකක් රිදුනා යාළුවා. ඒ හොඳට වැඩේ කරා. හොඳට වැඩේ කරා යාළුවෙක් වගේ ඉතින් කතා බහ කරලා ඉතින් මේ කරා. හරි ඒ වගේම තමයි දැන් මේ අද ඔයාගේ වගේ ට්‍රීට්මන්ට් එකක් ඇත්තටම මට තනි ස්කිල් එකකින් එක ඉවර කරන්න බෑ. ඉතින් මේ මගේ වයිෆ් මෙයාත් මට ගොඩක් උදව් කරා වැඩේට. මේ පිටිපස්ස සම්පූර්ණයෙන්ම එයා තමයි ඔක්කොම ෆිල් කරලා අද මේ ලොකු සපෝට් එකක් මට දුන්නා. මොකද මේ අද උදේත් අපිට ක්ලයන්ට් කෙනෙක් හිටියා මේ එයාගේ වැඩේත් ඉවර කරලා මේ ටිකත් ඔක්කොම හදලා එනකොට මේ ඇත්තටම මං විතරක් ඊමන්ලි මේක ෆිනිෂ් කරන්න හැකියාව තිබුණා නම් ටිකක් මීට වඩා ටයර්ඩ් වෙන්න අද තිබුණා දෙගොල්ලටම. ඉතින් මේ නිම්රත් ලොකු සපෝට් එකක් දුන්නා අද. එයාත් මාරු උනන්දුවකින් මේ කැපවීමකින් කරා. හේතුව ඇවිල්ලා මේ එයාටත් ඕන වුණා මොකද අර ඔයා හිටපු සිටුේෂන් එකෙන් ඔයා දැන් අපිව ට්‍රස්ට් කරලානේ ප්ලෑන් එක චේන්ජ් කරේ. මේ ඇලපීෂියා විතරක් කවර් කරගන්න එපා ඒක වැඩක් නැහැ කියලා කියලා. ඉතින් එයාත් අපි දෙන්නමත් කතා වෙලා තමයි හිටියේ කොහොමත් මේකයි මේක වන් ටයිම් ෆිනිෂ් කරලා දාන විදිහටම කරන්න ඕනේ කියලා මුලින් ඉඳලම. ඉතින් බොහොම ස්තුතියි ගයන්. ඒ වගේම මේ කන්ග්‍රැචුලේෂන් අලුත් වෙනුමට. thank you. මොන හරි ඉතින් අඩුපාඩුවක් තිබුණොත් ඕනලා කියන්න. අපි ආෆ්ටර් සර්විස් ගොඩාක් ඉම්පෝටන්ට් කියලා හිතනවා බිස්නස් එකකට. මේ අද පොඩක් මටත් තේරෙනවා. ඉතින් මේ ඒක තමයි හේතුව. හරි එහෙනම් thank you very much. මේ order බය නැතුව අපි ළඟට ආයෙ එන්න කියන්න පුළුවන් කෙනෙක්ට එන්න පුළුවන්. මේක ඕන කෙනෙක් මේ නම්බර්ස් මම හිතන්නේ වැඩ මොනලාවක ගත්ත ගමන් ෆෝන් වැඩ ප්‍රශ්නයක් ඇහුවා මේකට බොහොම මේ මිස් එහෙම දෙනවා නේ වයික් කවන්න. ඔව් එයා තමයි ටක් ගාලා මට කොහොමද මොනවද මේ කරන්න ඕන මොනවද ටක් ගාලා සොලියුෂන්ස් දෙනවා. ඉතින් ඒක වටිනවා මේ මොකද ෆෝන් ඔෆ් කරලා කට් කරලා ඒව නැහැ. ඉතින් ඒක ලොකු දෙයක්. බය නැතුව මේ මෙතනට ඇවිල්ලා වැඩක් කරගන්න පුළුවන් කියන රෙකමෙන්ඩේෂන් එක දෙන්න පුළුවන්. එහෙනම් thank you very much. ඒ වගේ අපි විශ්වාස කරාටත් මේ අපි හම්බෙමු. කාලෙකින්. හරි thank you.